close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go. හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නේ අපේ Bangkok tour එකේ part 2. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි Bangkok වල ඉන්න දෙවෙනි දවස. ඉතින් අද අපි දෙන්න මේ යන්නේ Bangkok කියන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි dinner cruise එක කියන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න experience එක මොන වගේද කියලා බලන්න. ඔයාලට ටිකට්ස් ගන්නවා නම් මෙන්න මෙතනින් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට කලින් online book කරලා එන්නත් පුළුවන්. අපි ඒ වගේ online book කරලා තමයි ආවේ. ඔයාලට පුළුවන් නම් ඒ විදිහට ඔයාලා කලින් book කරලා එන්න. මොකද මෙතන ගොඩාක් crowded වෙනවා. සමහර වෙලාවට ටිකට්ස් ගන්නත් බැරි වෙන්න තරමට කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ හින්දා ඔයාලට පුළුවන් නම් කලින් book කරලා එන්න. අපි ටිකක් කලින් ආව හින්දා අපිට ටික වෙලාවක් තිබ්බා. ඒ හින්දා අපි මේ හරිය පොඩ්ඩක් ඇවිද බැලුවා. මාරම ලස්සනයි මේ හරිය නම්. ඔයාලට ෆොටෝස් ගහනවා නම් වීඩියෝස් ගන්නවා නම් ඕන තරම් ලොකේෂන් තියෙනවා. මාරම ලස්සනයි. Muka panakalia panapalia අනවනම් කන්න ඵලයක් නැත්තම් panakalia panapalia ඔව් නේද අනවනම් කාපන් නැත්තම් ඵලයක් ඉතින් අද අපි දෙන්න යන්නේ Royal Princess Cruise එකේ. අපි දෙන්න පොඩ්ඩක් වටයක් දාලා එනකොට කට්ටිය ලොකු queue එකක් හැදිලා හිටියා. ඇත්තටම එහෙම ගොඩාක් කලින් ඉඳන් පොලිමේ ඉන්න ඕනේ නැහැ. මොකද අපි ගන්න ටිකට් එකේ අපේ ටේබල් නම්බර් එක ගහලා තියෙනවා. ඉතින් අපි පොර කාලේ එහෙම ඇත්තටම යන්න උවමනාවක් නැහැ. මොකද අපේ ටේබල් එක කවුරුත් ගන්නෙ නැහැනේ. මෙතන සමහර අය පැය ගණන් ඉඳන් queue එකේ ඉන්නවා බොරුවට. ඇත්තටම මේක බොරු වැඩක්. චුට්ට වෙලාවකට පස්සේ බුෆේ ඕපන් කරා. මේ ටික තමා තිබ්බේ. සුදු බත් එකක් තිබ්බා, පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් එකක් තිබ්බා, ස්පැගටි, ඊට පස්සේ සෝසස් වර්ග දෙක, ඊට පස්සේ චිකන්, ෆිෂ්, තව සුෂි තිබ්බා, ටොම් යම් සුප් එකක් තිබ්බා, ඊට පස්සේ මෂ්රූම් සුප් එකක් තිබ්බා, ඊට පස්සේ හොද ඩෙසර්ට් කෝන් එකක් තිබ්බා. හැබැයි එච්චරම රස නෑ ඩෙසර්ට් ටික නම්. තව හොද ස්ප්‍රෙඩ් එකක් ඉතින් මෙතන තිබ්බා. අවුලක් නෑ ගානට් ෂේප්. කාලා බලමු කොච්චර ගන්න ලැජ්ජාව නැහැ. අතින් කනවා නෙමෙයි. මට අර වලින් කන්න බෑ. කුරු දෙකෙන් කන්නෝ. කුරු දෙකෙන් කන්න දන්නේ නැහැ.
ආයෙ කන්න බෑ. I would like to dedicate this song to all our guests from China. අවුල් එක. ඒක රහ නෑනේ. කොහොමද මිනිස්සු සුෂි කන්නේ? මම මේ ෆෝක් කරන් ආවා. එක් කර බලන්න. ඒක රහයි. මේ ග්‍රේවි එක හරිම රහයි. මං ඇත්තටම ඕකට හොඳයි කියලා කිව්වට ඕක හොඳ නැහැ. මට නිකන් වමන යන වගේ ආවා. ඒක හරිම අමුයි. මෙතන තව ලස්සනට ලයිව් මියුසික් යනවා. තව යාළගේ ට්‍රැඩිෂනල් ඩාන්ස් අනම්මනම් අපේ ටේබල් එක ළඟට ඇවිල්ලා යාලා ඩාන්ස් කරනවා. මාරම ලස්සනයි. තව ඉතින් ඒවත් බල බෝට් එකේ යන ගමන් කෑම කන්න තියෙන එක ඉතින් මොරුම එක්ස්පීරියන්ස් එකක් තමයි. මේක තායි ඩෙසර්ට් එකක්. සෝදන අමුතුයි. අර කිව්වා මොකද හොල්සල් ඉන්නේ නැහැ. තිබ්බා. අරගෙන. අරගෙන. ඒකට සෙට් වෙන්න බෑ. මේ තව මෙහෙ මොකක්ද එකක්. මොනවාද මේ කෑම? මම එක ඒවා කනවා ඊට සතර කරනවා. මෙතන ගොඩාක් ෂෝක් මේ දැන් ක්‍රවුඩ් එකේ දා ලංකාවේ කට්ටිය ගොඩක් හිටපු හින්දා ලංකාවේ සින්දුත් දැම්මා. එතකොට ඒවටත් අපි ඩාන්ස් කරා. ෂෝක් ඉතින් මේ මාරම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් අනිවාර්යෙන්ම මේක නම් try කරලා බලන්න. මේ ක්‍රූස් එකේ එක්ස්පීරියන්ස් එකත් හොඳයි. හැබැයි කෑම නම් ඉතින් not bad නේද? කෑම හොඳයි. සමහර කෑම ටික හොඳයි. පොඩි අර අයිටම්ස් ස්නැක් ස්ටාර්ටර්ස් ටික නම් ඉස්සරහම වලට යන්නේ. ඒ කියන්නේ ඔය මස් මේ ඔය සී ෆුඩ් නම් ඔක්කොම මේ සෙට් වෙන්නේ. සෙට් වෙන්නේ නැහැ කියන්නේ ඒව උයලා නැහැ වගේ. අමු රහයි. ඒ හින්දා වැඩි සෙට් වෙන්නේ මේ මං හිතන්නේ ගොඩක්ම අද හිටියේ මේ තායි ඔය ඒ කට්ටිය නේ තායි නෙමෙයි චයිනීස් කට්ටිය හිටියේ ගොඩක්. ඒ හින්දා එහෙම වෙන්නේ නැති අනේ මන් දන්නේ නැහැ. කොහොම හරි තිබ්බේ නැහැ ඉතින් අර වව් කියන කෑම සමහර මේ අර මේන් කෝසස් ටික නම් අවුලක් නෑ රහයි නේද? ඒ ටික රහයි. හැබැයි එක්ස්පීරියන්ස් එක මරු. එක්ස්පීරියන්ස් එක බෙස්ට්. හෙලෝ අද අපේ අන්තිම දවස. අන්තිම කියන්නේ හෙට අපි යනවා. හෙටත් ඉතින් ඉන්නවා. ඒ වුණාට ෆුල් ඩේ එකක් ඉන්නේ අද තමයි. දුකයි. අද යනවා අපි දෙවෙනි වතාවටත් shopping. අද යන්නේ චතුචක් මාකට් එකට. අපි ඒකට ගියේ නැහැ. ඒකෙත් ලස්සන දුන් තියනවා කියලා වීඩියෝස් වල තිබ්බා. බලමු ගිහලා. අද දවසම ඒකේ ඉන්නේ. ඒකේ ඉඳලා කාලා දුන් අරගෙන මසාජ් දාලා රෑ වෙලා යනවා. නිදිමතයි යන්නේ ඊයේ. නිදිය ගාදි පාන්දර 3යි. මේ පාට හැපෙනින් ඉතින්. අපි ආවා චතුචක් මාකට් එකට. ලස්සනයි යන්නේ. අලියෝ එහෙම ඉන්නවා.
මම පොඩි අලියයි ලොකු අලියයි. මේ හෙලට බුදු පිළිම තියෙනවනේ. එක එක විදිහට තියෙනවා. මේ හරි පොඩ්ඩ ඇවිදිනවා මේ අපේ හස්බන්ඩ් ගියා මේ සල්ලි මාරු කරන් ඉන්න අපි ගෙනපු සල්ලි ඔක්කොම ඉවරයි. වව්. ඔස්සනයි මේ මම හරි ආසයි අපේ ගෙදර ඉඩ නැහනේ. සිංගප්පූ ඔක්කොම හොඳයි ගෙවල් පොඩි එක තමයි එපාම් වෙන්නේ. උනේ ලස්සනයි වෝ. අද අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ චතුර්චක් මාකට් එකට. මේ මාකට් එක මාරම ලොකුයි. ෂොප්ස් මං හිතන්නේ 1000ක් විතර තියෙනවා. එක දවසින් නම් ඇවිදලා ඉවර කරන්න බෑ. මාරම ලොකුයි. ඉතින් ඔයාලා දන්නවනේ මගේ වීඩියෝස් වල තියෙන්නම කණ එක තමයි. දැනුත් මේ ඇවිල්ලා ඉන්නේ කන්න. මම මෙන්න මේක TikTok එකෙන් දැකලා මාරම ආසෙ හිතලා තිබ්බේ බීලා බලන්න. එහෙම ලොකු දෙයක් නැහැ. ඉතින් ඇත්තටම මේ කොකාකෝලා එකට අයිස් දාලා දෙන්න ඉතින්. අපි දෙන්නට ස්ට්‍රීට් ෆුඩ් try කරන්න ඕන හින්දා මෙතනින් එක එක කෑම වර්ග ටිකක් අරන් කාලා බැලුවා. ඇත්තම කිව්වොත් මේ ලොකුවට සෙට් උනේ නැහැ මේ. ටෙස්ට් එකක් දෙන්න. Okay, taste for you, taste for you. Okay, thank you. Okay. Okay. Good. Good. And did you eat here? There. Okay. Okay. Yeah. There. Right here. මට ඒ ගෑනිට ගුඩ් කියන්න නැතුව බෑනේ. ඒ වැඩිය රහ නැහැ. මම බොරුවට ගුඩ් කෑවා. අර කෑම වලට මං අහනවා වගේ. රායි නේද ගා. අයියෝ මේ සුදු බට්ටියට ඔම්ලට් එකක් දාලා. බිත්තර දාපු ෆ්‍රයිඩ් රයිස් එකක් කියලා. මේ කරි එක අයියෝ ජීසස්. අමුතු ටෙස්ට් එකක් නේද? ඔව්. ආයෙ කන්න හිතෙන්නේ නැහැ. හැබැයි අවුලකුත් නැහැ. හැබැයි කවක කාලි ඉවර කරන්න පුළුවන්. ෂේප්. ඔව්. මොකද්ද මන්ද තවත් එකක් ගත්ත අපි. බඩිරුංගු මෙහෙ නෙමෙයි මේ ලංකාවේ වගේ ලුණු මේක ලුණු මොනවාද ඒකට කියන්නේ මෙහෙ බඩිරුංගු හෙන පැණි රසයි. මේක තමයි මේ අපි ගත්ත කෝන් එක. ඕ ලුක්ස්. මේක නෑ. ඒක මේ අනේ කාලා බීලි ඉවර වෙලා back to shopping. ඉතින් මේක මම මේ හිතුවේවත් නැති gift එකක්. මට diamond ring එකක් අරන් දුන්න අපේ husband. මට පුදුම විදිහට මාරම සතුටුයි. ඔයාලත් බලන්නුගේ ඒක ලස්සනද කියලා. මම හරි අපිට මේක ගද්දි ලොකු ඔෆර් එකකුත් සෙට් වුණා අපේ හස්බන්ඩ් ගේ ලක් එකට. මම ඒ කියන්නේ යාලා අපිට කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එක පොඩ්ඩක් සිරුවාම ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. හැබැයි මගේ එකේ මට දුන්නු කාඩ් එකේ කිසිම ඩිස්කවුන්ට් එකක් තිබ්බේ නැහැ. එයාට ටිකක් ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා මේකට. ඉතින් කොහොම හරි මට ඩයමන්ඩ් රින් එකක් හම්බුණා. ඊට පස්සේ ඉතින් මට ආයෙ shopping කරන්න හිතුනේත් නැහැ. මට මාරම සතුටුයි. ඒක ලස්සනයි. සුපිරිද? ඒක. සීනි දානවදනේ මේවට. පට්ට රහයි.
මේක නම් එනට සිංහලයි කියන අපේ රටේ අය ඉන්න ලංකාවේ අය. අපි කතා කර කර යද්දි ගොඩක් බලනවා ලැජ්ජයි. මම TikTok එකේ අපි බැංකොක් යන්න ප්ලෑන් කරේ ගිය මේ අවුරුද්දේ ජනවාරි වල. අපි ටිකට් දැම්මේ පෙබරවාරි වල වගේ. එදා ඉදම්ම මේ TikTok බලලා කන්න ඕන කෑම යන්නේ කොහෙද මොනවාද මොන ඇඳුම්ද ගන්නේ ඔක්කොම ඇඳුම් ගන්නේ කොහෙද කෑම කන්නේ කොහෙන්ද මසාජ් දාන්නේ ඔක්කොම මම හදාගත්තා. ඔක්කොම කරා හැබැයි අර ඒ හිතන් හිටපු තරම් කන්න බැරි වුණා. ලොදේද මදේද මන්ද ඒක කනවා. පොඩි පීයකුත් කරනවා මම. ඒක හැම එකපාර කන්න අන්න හරි. කන්න අපලා. ඔබ ගන්න බෑනේ. දවස් ඇබිලි කඩේ හැරද මෙතන. එතන මිස්සරහ මෙතන තියනවා මේ අබ මේ ජූස් අරන් බලන් තියෙනවා. දැන් ඒකුත් ගහනවා. මන් දන්නවා අපේ සල්ලි ටික ඔක්කොම ඉවර වෙනවා shopping කරන්න කලින් කාලා. මේ පොත මසාජ් එකක් දාගත්තා. මෙයාලන් ටිකක් ගොඩක් කළා නිදත් ගත්තා. පැයක්. මෙයාලන් ටික වෙලාවට නිදාගත්තා. මට නම් නිින්ද ගියේ නැහැ. දැන් නම් මසාජ් දාලා මගේ ඇඟ රිදෙනවා. ඒ කියන්නේ අර හයියෙන් අල්ලනවනේ. අල්ලලා දැන් නිකම්ම ඇඟ වගෙත් එහෙමද? මසාජ් දාලා ඇඟ. ඔව් මගෙත් එහෙමයි. මසාජ් මං අද මේ කකුල් දෙකට විතරයි දාගත්තේ මේ උඩට එපාත් කිව්වා. රිදෙනවා දැන් අර පිටවල් මේ උරහිස්සවල් ඔක්කොම රිදෙනවා දැන් අර මෙහෙම කරලා අල්ලලා මට දැන් නිකන් මොකද්ද වගේ. අද අපේ අන්තිම දවස. මේ 12ට චෙක් අවුට් වෙන්න තිබ්බ. අපි කලින්ම චෙක් අවුට් වුණා 10 අමාරයි. අපි මේ අපේ ෆ්ලයිට් එක තියෙන 8ට රෑ. ඒ වුණාට අපි දැන් චෙක් අවුට් වෙලා එයාපෝට් එක ළඟ තියෙන මොකක් හරි මෝල් එකකට යනවා. මෙයාට දිගට්ලන් එකට යන්න ඕන කිව්වා. මේ අර ෆුට්සල් ෂූස් දෙකක් ගන්න ඕන. ඒකයි වොට්සන් එකට යන්න ඕන. මගේ බඩු ටිකක් තියනවා ගන්න. මෙයාගෙත් බඩු ටිකක් තියනවා ගන්න. ඒ ටිකයි චොක්ලට් මොන හරි අරගෙන ෆේෂල් එකකුත් දාලා අපි යනවා එයාපෝට් එකට. වොට්සන් එකට ඇවිල්ලා අපිට ඕන කරන බඩු ටිකත් අරගෙන ආය අපි ගියා අන්තිම පාරට තායිලන්ඩ් වලින් කන්න. අපි අන්තිම පාර කන්න සිලෙක්ට් කරගත්තේ මම හැමදාම ඔයාලට වීඩියෝ වල කියනවා වගේ මලා හොට් පොට් එකකටම තමයි. හැමදාම කියනවා වගේ ඊසි ප්‍රොසෙස් එකක් තියෙන. අපිට ඕන ඒවා ටික බලලා බෝල් එකට දාගෙන ගිහිල්ලා එයාලට දුන්නට පස්සේ එයාලා එක හදලා දෙනවා. මාරම රහයි. මම දැකපු දෙයක් තමයි තායිලන්ඩ් වල ඩ්‍රින්ක්ස් කියන්නේ අන්ලිමිටඩ් වගේ දෙන දෙයක්. ඒ කියන්නේ පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තත් ඒක මාර ගොඩක් දෙනවා. සහ මේ KFC වල ගොඩාක් තැන්වල එහෙම අන්ලිමිටඩ් එක්ක සමහර ඩ්‍රින්ක්ස් වර්ග.
ඒ වගේ තමයි මෙතන ඩ්‍රින්ක්ස් අන්ලිමිටඩ් තව ඩෙසර්ට් අන්ලිමිටඩ්. ඉතින් අන්තිම පාට බඩ පැලෙන්න මෙතනින් කාලා යන්න තමයි හදන්නේ. මේ දාගත්ත කැලරි ටික නම් බර්න් කරන්න අපිට හෙන කාලයක් යයි අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි ඒ මෝල් එකේම තිබ්බ තැනකට ආවා ෆේෂල් එකක් දාගන්න. මොකද මේ ටිකේම අවුවේ ගිහිල්ලා දූවිල්ලේ ගිහිල්ලා අපි දෙන්නගේ මූණවල දෙක ගන්න දෙයක් නැති වෙලා තිබ්බේ. ඒ හින්දා මෙතනින් ෆේෂල් එකක් දාගෙනම සිංගප්පූරු යනවා කියලා හිතුවා. ඇත්තටම මෙයාලගේ සර්විස් එක එහෙම මාරම ෂෝක්. මෙයාලා මසාජ් කරාමත් එහෙමයි මාරම සනීපයක් තියෙන නිකන් ඇල්ලුවත් නිින්ද යන සයිස් එකටම සනීපයි. අවුල තියෙන්නේ මට මොනා කරත් නිින්ද යන්නේ නැහැ. මාරම ෂෝක් මෙයාලගේ මසාජ් එතකොට ඔය ෆේෂල් කියලා වැඩක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි අපේ තායිලන්ඩ් ටුවර් එක ඉවර වුණේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ ටිකට ගොඩක් කැමති වෙන්නේ නැති කියලා. ආයේ මම ලබන සතියේත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් එතකම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. bye bye.